ආයිබෝවන් දෑබර හිතවතුනි අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ ගඩොල් බිත්තියක් උඩ බ්ලොග්ගල් බිත්තියක් නිර්මාණය කරනකොට ඇති වෙන වාසි සහ අවාසි පිළිබඳව. ඔබ දන්නවා ගඩොල් එක පළල අඟල් 6යි බ්ලොග්ගල්ලේ පළල අඟල් 4යි. එතන අඟල් දෙකක පරතරයක් තියෙනවා අඩුවක් තියෙනවා. ඒතර මේ අඟල් දෙක පුරවන්න ඕනේ නැත්නම් කට්ටයක් තියලා ප්ලාස්ටර් කරන්න ඕනේ. එතකොට අඟල් දෙකක් ප්ලාස්ටරයකින් පුරවනවා කියන්නේ ඔබට තේරෙනවා ඒකට යන බදාම සහ මිල කොහොමද කියලා. එහෙමනම් එක්ක කට්ටයක් තියලා අපි මේ ප්ලාස්ටර් එක කරන්න ඕනේ. එතකොට කට්ටයක් තියලා ප්ලාස්ටර් කරනොත් ඒකේ අපේ නිමාවේ තියෙන කැත සහ වෙන කුමි සතුන් මීයෝ කරපොතු හිකනල්ලු මේගොල්ලෝන්ට නිවසක් හදලා දුන්නා වගේ වෙනවා. ඉතින් එහෙම වුණොත් ඇත්තට මේක අසාර්ථක වැඩක්. ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ බ්ලොග්ගල් වලින් බිත්ති බැඳලා තිනවා නම් බ්ලොග්ගල් වලින් මේ ඉතුරු ටික නිර්මාණය කරගන්න ඕන. ගඩොල් වලින් බිත්තියක් බැඳලා තිනවා නම් ගඩොල් වලින් ඉතුරු ටික නිර්මාණය කරගන්න. ගණන් හිලව් හදලා බලනකොට ඉතාමත්ම වාසිදායක වෙන්නේ මුලින් බිත්තිය නිර්මාණය කරපු අමුද්‍රව්‍යෙන්ම ඉතුරු ටිකත් කරන එක. අපි එවෙලේ වාසිය හිතුවට අපි මේක ප්ලාස්ටර් කරනකොට එන ගැටලුත් එක්ක ඔබට තේරෙනවා වැඩේ කරගෙන යනකොට අපි අමාරුවේ වැටලා තියෙන කියලා. ඒ නිසා ඔබ ගඩොල් වලින් බිත්තිය නිර්මාණය කරලා තියෙනවා නම් ඉතුරු ටිකත් ඔබට බිත්තිය උස්ස ගන්න ඕන වුණාම ගඩොල් වලින්ම නිර්මාණය කරගන්න. ගණන් හදලා බලනකොට ඉතාමත්ම ලාභදායී වෙන්නේ ඒ වැඩේ. ඒ මොහොතේ ලාභයි කියලා හිතුවට මේ වැඩේ ප්ලාස්ටර් මේක නිමාව දකිනකොට ඔබට තේරෙයි ඔබ අමාරු වැටලා. නිසා අපේ යෝජනාව අත්දැකීමෙන් ඔබට කියන්නේ ගඩොල් වලින් බිත්තිය බැඳලා තියෙනවා නම් අපිට බිත්තිය උස්ස ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ගඩොල් වලින්ම කරන්න. වියදම ගණන් හදලා බලනකොට අවසාන නිමාවේදී ඔබට ඉතාමත්ම ලාභදායී වෙනවා.